සර් කොච්චර try කරත් මේ කරන්න බෑනේ. දවසට පැය 18ක් වැඩ කරත් සේරම අතහැරලා දාන්න හිතෙනවා. අනේ සූත්‍රය දෙන්න. එහෙම හිතන්න එපා. පැය 18ක් වැඩ කරනවා කියනවා කොච්චර සුපිරිද? සාමාන්‍ය අයිලන්ඩ් ප්‍රස්ටේන ළමයෙකුත් පැය 18ක් වැඩ කරන අවස්ථාවට කන්ටිනියු තියන් යනවා අඩුයි. හරිද? ඒ කියන්නේ පැය 6ක් වා නිදාගෙන ඉතුරු වැඩවලට අයින් කරලා සාමාන්‍ය අපි බලාපොරොත්තු වෙනවා වගේ පැය 15ක් 16ක් උඩරින් වැඩ කරයි කියලා. 18ක් කරගෙන මාර වැඩ කිල්ලලා. වැඩ කරන එක උපරිම ඵලදායී කරගන්න කරන ප්‍රමාණය සතුටින් ඉන්නවා. කරන නිසානේ වට මදි වගේ දැනෙන්නේ. අනවශ්‍ය දේ මහන්සියට දැන් අපේ කාලේ හිටිය එක ළමයි පැය 2යි නිදාගත්තේ. ලංකාවේ පළවෙනි වෙයි කියලා හිතන් හිටිය. අන්තිමට දිස්ත්‍රික්කෙත් 20 ගාණක්. එහෙම වෙන්න බෑ. එහෙම අනවශ්‍ය දෙන මහන්සි වෙන්න එපා. පැය 6 නිදා ගන්න ඊටු ටික උපරිම විදිහට ඵලදායී විදිහට කාර්යක්ෂම කරගන්න. හරි මම ඔය කියලා දෙන ඉන්ටර්වල් එකේ එහෙම දැන් අපි 10 මාර විතර නම් උදේ ඉඳලා උගන්වනවා එකපාරට ඉන්ටර්වල් එකක් දෙනවා පැය භාගයක්. ඒකෙත් පාඩම් කරලා ළමයි ඉන්නවා වගේනේ. එහෙම එපා. ඒ වෙලාවේ නිදහසේ ඉන්න ඕනේ. ඒතර තමයි මනසට අර වෙනසක් හම්බෙලා ඊගාව ටික ලස්සනට ඔලුවට යන්න අලුත් එකක් වගේ දෙන්නේ. අනවශ්‍ය විදිහට වැඩ කරන්න එපා. හරිද? සේරම අතාරින්න හිතනවා කියන්නේ මෙහෙමයි. මොන වැඩේ කරත් මගදී අතාරින්න හිතෙනවා. ඒක එහෙම හැටි ඒක. මොන වැඩේ කරත් එහෙමයි. ඔයා මොන වෘත්තියට ගියත් A level කරත් කැම්පස් එක්සෑම් කරත් මොනවා කරත් මගදී අතාරින්න හිතෙනවා. එහෙම අතාරින්න හිතුණු ගමන් අතාරින්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. දැන් මේ පන්ති ඉන්නකොට රෑ 10 11 වෙනකොට ඔන්න අතාරින්න හිතනටක් කරලා තැරලා දාන්න. ඕන තරම් කට්ටිය ඉන්නවා. එහෙම අතාරින කට්ටිය දිහා බල බල හරි ඒවා දැක දැක හරි ඒවා දකින්න නැතුව හරි ඔයා අතාරින්න නැතුව ඉන්න එක තමයි මේකේ තියෙන ජයග්‍රහණය. හරි. ඊනවට එක වෙන්න බැරි වෙයි සමහරට. හැබැයි දිනනවා. පරදින්නේ. ඔයා අතාරියොත් පරදිනවයි. ඔයා අල්ලගෙන යයි උපරිමේ කරගෙන. ඒතර සමහරට ඔයාගේ උපරිමේ කරයි. හැබැයි ඔයා හිතනවා කරන වැඩ ප්‍රමාණය මදි. ඔයාට මේක බෑ වගේ දැනෙනවා. හැබැයි එක වෙන්නේ නැති වෙයි ඒකත් එක්ක. ඔයාගේ ඔයාට දැනෙනවනේ ඊට වඩා කට්ටිය ඉන්නවා කියලා. එක වෙන්නේ නැති හැබැයි දිනනවා. ඔයාට දිනන්නයි ඕනේ. එක වෙන්න ඕනේ ඔයා දිනන්න. හරි එක වෙන්න උත්සාහ කරන්න බැරි වුණොත් අවුලක් නෑ උපරිමේ කරලා. හරි ඒකින්ද එහෙම හිතන්න එපා. එහෙම හිතනයි ඉන්නවනම් එහෙම හිතන්න එපා. එහෙම හිතනයි ඉන්නවා මම දන්නවා ගොඩක් මේ වෙලාවේ. වැඩේට එන්ටර් වෙනවා ඊට පස්සේ ආය අතාරිනවා. වැඩේට එන්ටර් වෙනවා ආය අතාරිනවා. සමහර අය උපරිම කරලා ඉන්නේ මේ වෙනකම් පළවෙනි අවුරුද්දම සුපිරියට වැඩ කරලා ඊට පස්සෙත් වැඩ කරලා දැන් අතාරිනවා. එහෙම බෑ. මේ වෙලාවේ ෆෝම් වෙන කට්ටිය තමයි අර ඔයාගේ භාෂාවෙන්ම තියෙනවා නම් මේ වෙලාවේ එහෙම වෙන කට්ටිය තමයි උපරිමයට යන්නේ තමන්ගේ